සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙනවා රසම රස කොෆි කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ කේක් එක අපිට හරිම ලේසියෙන් ඒ වගේම ඉක්මනට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද රසට මේ කේක් එක හදාගන්නේ කියලා. මම ඇස්ට්‍රා වලින් තමයි කේක් එක හදන්නේ. කැමති ඕනෑම බටර් එකක්, මාගරින් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ අපි ගන්න බටර් එක හරි මාගරින් එක හරි කාමර උෂ්ණත්වයේදී තියලා තමයි ගන්න ඕනේ. මම ඇස්ට්‍රා ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊළඟට කුඩා කැට තියෙන සීනි ග්‍රෑම් 250ක් ඕන. සීනි බ්ලෙන්ඩර් කරලා ගන්න එපා. කේක් එක වේලෙන් බලනවා. බිත්තර කටුවල බර අයින් කරලා ග්‍රෑම් 250ක් ගන්න ඕනේ. ඊළඟට මම කේක් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊළඟට Nescafe ශනික කෝපි තේ හැඳි 3ක් ඕන වෙනවා. මම කන්ඩෙන්ස් මිල්ක් මේස හැඳි 4ක් අරගෙන තියෙනවා. කැමති නම් ඔයාලට කිරි මේස හැඳි 4ක් ගන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ හදන කොෆි කේක් එක ගොඩක්ම රස වෙන්නේ කන්ඩෙන්ස් මිල්ක් එහෙම නැත්නම් උකු කරපු කිරි පාවිච්චි කරොත් තමයි. ඊළඟට වැනිලා තේ හැඳි 2ක් ඕන. බේකින් පවුඩර් තේ හැඳි 2කමාරක් ඕන වෙනවා. මුලින්ම මම කේක් පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි 2කමාරක් දාලා 3 පාරක් හලලා වහලා පැත්තකින් තියනවා. ඊළඟට Nescafe තේ හැඳි 3ට උණු වතුර මේස හැඳි 5ක් දාලා හොඳට කලවම් කරලා නිවෙන්න තියන්න. හදාගත්ත කෝපි මිශ්‍රණය හොඳටම නිවුනට පස්සේ කන්ඩෙන්ස් මිල්ක් එකට දාලා කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම සීනි බටරුයි බෝල් එකට දාලා බීට් කරගන්නවා. මම ස්ටෑන්ඩ් මික්සර් එකෙන් බීට් කරගන්න නිසා ස්පීඩ් එක 4ට දාලා තමයි බීට් කරන්නේ. ඔයගොල්ලෝ හෑන්ඩ් මික්සර් එකෙන් බීට් කරනවා නම් ස්පීඩ් එක 3ට විතර දාලා විනාඩි 10ක් හෝ 12ක් බීට් කරන්න. මම ස්ටෑන්ඩ් මික්සර් එකෙන් විනාඩි 8ක් වගේ තමයි බීට් කරගන්නේ. ඉතින් මේ මිශ්‍රණය ගොඩක් ක්‍රීමි වෙනකන් අපි බීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ බටර් එකේ කලර් එක ගොඩක් කලර් එකක් වෙනකම් අපි බීට් කරගන්න ඕනේ. දැන් තියෙන්නේ මේ විනාඩි 8කට විතර පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මිශ්‍රණය හොඳටම ක්‍රීමි ගතියට තියෙනවා කියලා. මේ පදම වෙනකම් බීට් කරගත්තට පස්සේ මම බිත්තර ටික එකතු කරගන්නවා. කැමති කෙනෙක්ට බිත්තරය එක බැගින් දාලා වෙන වෙනම බීට් කරගන්නත් පුළුවන්. බිත්තර දාගත්තට පස්සේ මම ආපහු විනාඩි 5ක් විතර බීට් කරගන්නවා හොඳට. ඒ වගේම තමයි බටර් මිශ්‍රණයත් එක්ක මේ බිත්තර ටික හොඳට බීට් වෙන්න ඕනේ. ඉතින් බිත්තර ටික හොඳට බීට් කරගත්තට පස්සේ මම මිශ්‍රණයට කේක් පිටි ටික එකතු කරගන්නවා. දැන් මම පිටි මිශ්‍රණය ස්පැචුලා එකෙන් කලවම් කරගන්නවා. දැන් මම වැනිලා තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ඊට අමතරව මම අර කලින් හදාගත්ත කෝපි මිශ්‍රණයෙන් මේස හැඳි 4ක් මේ බැටර් එකට එකතු කරගන්නවා. දැන් මම ආපහු විනාඩි 2ක් විතර මේ බැටර් එක හොඳට බීට් කරගන්නවා. ඕගොල්ලන්ට කැමති නම් බීට් කරන්න නැතුව ස්පැචුලා එකෙන් විතර කලවම් කරගන්නත් පුළුවන්. පිටි දාලා බීට් කරාට පස්සේ මේ මිශ්‍රණය තවත් ක්‍රීමි විදිහට තියෙනවා. නමුත් ඕගොල්ලෝ බීට් කරනවා නම් විනාඩි 2කට වඩා බීට් කරන්න එපා. දැන් මම කොෆි කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඕගොල්ලන්ට පේනවා ඇති හරිම ස්මූත් බැටර් එකක් තමයි තියෙන්නේ. හරිම ක්‍රීමි විදිහට තියෙනවා. ඒ වගේම තමයි මේ කේක් හදන්න ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය මැනගන්න අනිවාර්යයෙන්ම ඩිජිටල් ස්කේල් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි නිවැරදිව තේ හැඳි සහ මේස හැඳි වලින් ප්‍රමාණ මනින්නත් අපි ඒ අදාළ නිවැරදි උපකරණ භාවිතා කරන්නත් ඕනේ. මම මේ ගත්ත අමුද්‍රව්‍ය වලින් මම අද කිලෝ 1 එකක් තමයි හදන්නේ. ඕගොල්ලන්ට රවුම් 30 අඟල් 8 හරි 9 හරි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 4 ට්‍රේ උනත් අඟල් 8-9 පාවිච්චි කරන්න පුළුවන්. කේක් ට්‍රේ එකට ඔයිල් පේපර් එක දාන්න කලින් ඕගොල්ලන්ට කැමති නම් තෙල් හරි එහෙම නැත්නම් බටර් ටිකක් හරි ගාලා ඊට උඩින් ඔයිල් පේපර් එක දාගන්න පුළුවන්. මතක තියාගන්න ඔයිල් පේපර් එක දැම්මට පස්සේ ආපහු ඊට උඩින් බටර් හරි තෙල් හරි ගන්න යන්න එපා. සම්පූර්ණම කොෆි කේක් බැටර් එක ට්‍රේ එකට දාගත්තට පස්සේ මේ විදිහට ස්පැචුලා එකෙන් වටේටම විහිදලා යන විදිහට හොඳින් තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ එයා බබල්ස් නැති වෙන්න 3-4 පාරක් හොඳට ටැප් කරගන්නවා. අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 40ක් හෝ විනාඩි 45ක් මම බේක් කරගන්නවා මේ කේක් එක. ඉතින් කේක් එකක් oven එකට දාද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද කියලා මම මේ චොක්ලට් කේක් වීඩියෝ එකේ දාලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා අදහසක් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් චොක්ලට් කේක් එකක් සුපර් සොෆ්ට් එකට ඒ වගේම උඩ පුපුරන්නේ නැතුව හදාගන්න විදිහත් මම කියලා දීලා තියෙනවා.
කේක් එක හොඳට බේක් වෙලාද කියලා බලන්න මේ වගේ ටූත් පික් එකක් දාලා බලන්න. ටූත් පික් එකට කේක් බැටර් එක ඇලිලා එන්නේ නැත්තම් කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. මට මේ කේක් එක බේක් වෙන්න විනාඩි 45ක් විතර ගියා. මම කේක් එක oven එකෙන් එළියට අරගෙන හොඳට නිවෙන්න තියෙනවා. මොකද මම මේ කොෆි කේක් එකට අයිසින් එකක් උඩින් දාන නිසා. කොෆි කේක් එක නිකම්ම කනවට වඩා අයිසින් ලේ එකක් එක්ක කද්දි තමයි ගොඩක්ම රස. ඉතින් මම මේ කොෆි බටර් අයිසින් එක හදන්න එක්ස්ට්‍රා ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. මම දැන් එක්ස්ට්‍රා එක හොඳට බීට් කරගන්නවා. ඔයගොල්ලන්ට බීටරෙන් උනත් කරන්න පුළුවන්. මෙතන අයිසින් sugar ග්‍රෑම් 300ක් තියෙනවා. බටර් ටික හොඳට බීට් කරගත්තට පස්සේ අයිසින් sugar ටික ටික දාලා ආපහු අපි බටර් එකත් එක්ක බීට් කරගන්න ඕනේ. මම දැන් මේ අයිසින් මිශ්‍රණයට මම අර මුලින්ම හදාගත්ත කෝපි මිශ්‍රණයෙන් මේස හැන්දක් දාලා හොඳටම බීට් කරගන්නවා. ඔයාලට කොෆි වල රස වැඩි කරගන්න ඕන නම් තව මේස හැන්දක් හරි තේ හැන්දක් හරි දාලා රස වැඩි කරලා ගන්න පුළුවන්. මම ඉතින් දැන් කොෆි බටර් අයිසින් එක හදලා ඉවරයි. කොෆි කේක් එකේ රස වැඩි කරගන්න මම කොෆි ග්ලේස් එකකුත් හදනවා. මෙතන අයිසින් sugar ග්‍රෑම් 100ක් තියෙනවා. ඒ වගේම දිය කරගත්ත බටර් මේ සැඳි දෙකක් තියෙනවා. මම ග්ලේස් එකටත් කලින් හදාගත්ත කොෆි මිශ්‍රණයෙන්ම මේ සැඳි දෙකක් විතර ගන්නවා. බටර් මේ සැඳි දෙකක් අරගෙන වෙනම භාජනයකට දාලා තවත් භාජනයකට උණු වතුර දාලා ඊට උඩින් බටර් දාගත්ත භාජනය තියලා ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනේ. එතකොට තමයි බටර් එක මෙල්ට් වෙලා එන්නේ. මම දැන් මේ අයිසින් sugar එකට දිය කරගත්ත බටර් මේ සැඳි දෙකයි ඒ වගේම කෝපි මිශ්‍රණයනොත් මේ සැඳි දෙකක් දාලා හොඳට කලවම් කරගන්නවා. මම දැන් ග්ලේස් එක හදලා තියෙන්නේ. අපි එහෙනම් කේක් එක ලස්සනට අයිසින් කරමු. ඕගොල්ලන්ට පේනවා ඇති කේක් එක හොඳට බේක් වෙලා තියෙනවා කියලා. නියමිත උෂ්ණත්වයට බේක් කරපු නිසා කේක් එක කර වෙලා නැහැ, උඩින් කර වෙලත් නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්ත කර වෙලත් නැහැ. ඒ වගේම තමයි හොඳ උසට සුපර් සොෆ්ට් එකටම බේක් වෙලා තියෙන්නේ කේක් එක. ඉතින් මම මේ විදිහට කේක් එක දෙකට කපලා කේක් එක සෑන්ඩ්විච් කරගන්න තමයි හදන්නේ. මේ වගේ ඔෆ්සෙට් ස්පැචුලා එකක් තියෙනවා නම් අයිසින් එක ගන්න හරිම ලේසි. ස්පැචුලා එකක් නැතත් ඔයගොල්ලන්ට ගෙදර තියෙන හැන්දෙන් හරි පීයෙන් හරි අයිසින් එක ඉතින් ලස්සනට දාගන්න තමයි තියෙන්නේ. මම කේක් එක උඩටත් කලින් හදාගත්ත කොපි මිශ්‍රණයෙන්ම මේ සැඳි දෙක තුනක් දාගන්නවා. එතකොට කේක් එක තව ගොඩාක් රස වෙනවා. මම දැන් කේක් එකේ උඩ කොටසටයි කේක් එක වටේටමයි අයිසින් වලින් කවර් කරගන්න තමයි හදන්නේ. කේක් එක අයිසින් කරන කොටස විතරක් මම ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉක්මනට බලන්න ඕන නිසා. කේක් එකක් ලස්සනට අයිසින් කරගන්නේ කොහොමද කියලා මම වෙන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. දිය වෙන්නේ නැති වෙන්න අයිසින් එක හදාගන්න විදිහත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඉන්නේ. කේක් එක අයිසින් කරාට පස්සේ විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ දාලා මම මේ විදිහට ග්ලේස් එක දාගන්නවා කේක් එකට උඩින්. කේක් එකේ වටේටම ග්ලේස් එක යන විදිහටම දාගන්න. දැන් මම 6B නොසල් එකෙන් මේ විදිහට අයිසින් එකෙන් පොඩි ඩෙකොරේෂන් එකක් දාගන්නවා. ඉතින් මම බෝඩර් එකට අංක 32 කියන නොසල් නම්බර් එකෙනොත් ලස්සනට බෝඩර් එකක් දාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදපු කොෆි කේක් එකේ ෆයිනල් ලුක් එක. අපි කපලා බලමු කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. කේක් එක හොඳ සොෆ්ට් එකට තියෙනවා. වේලුණු ගතියක් නැහැ. ඒ කියන්නේ කේක් එකේ තෙතමනේ හොඳට තියෙනවා. ඕවර් බේක් වෙලත් නැහැ. අඩුවෙන් බේක් වෙලත් නැහැ. මැදත් හොඳට බේක් වෙලා තියෙනවා. ඕගොල්ලන්ට බැලුවොත් පේනවා. ඉතින් මේ කොෆි කේක් එක හරිම රසයි. කොෆි බටර් අයිසින් එකයි කොෆි ග්ලේස් එකත් එක්ක කද්දි ඔයාලත් හදලා බලන්න. කේක් එක හදද්දී ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් කප් කේක් එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.